පරිමිතිය පාඩමේම 1.1 අභ්‍යාසය තමයි අපි හදන්න යන්නේ. මෙන්න මේ වගේ වෘත්ත ඡාපවල දිග තමයි අපෙන් අහලා තියෙන්නේ. පහත් දැක්වෙන එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප කොටසේ දිග සොයන්න. රයිට්. අපි හොයලා බලමු. අපි දන්නවා මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩ ගත්තම මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩ ගත්තම අන්නේ කේන්ද්‍රික ඛණ්ඩ වල මෙන්න මේ ඡාප කොටසේ දිග හොයන්න අපි ගාව තියෙනවා සූත්‍රයක්. අපි මේ මොකක්ද 2πr කියන්නේ මුළු වෘත්තයේ පරිමිතිය. මුළු වෘත්තයේ පරිමිතිය ඒකෙන් 360න් මේ වෘත්ත ඡාප කොටස නම් අංශක 180ක්. අන්න ඒ නිසා 2යි 7න් 22යි අරය මේ විස්කම්බයනේ. විස්කම්බය තමයි සෙන්ටිමීටර් 28ක් කියලා දීලා තියෙන්නේ. හැබැයි අරය ගන්න නම් අරය කියන්නේ මෙන්න මේ දුරනේ. වෘත්තයේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේ කෙළවරට තියෙන දුරනේ. අන්න ඒ දුර අපි ගන්න ඕන සෙන්ටිමීටර් 28 බෙදීම 2 කියලා කියන්නේ 14යි කියලා. මෙන්න මේ 180 යට 360. මම මේ හැම පියවරක්ම ලියනවා. හැබැයි ඉස්සරහ ගණන් වලදී මම එහෙම ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි එකකින් හදන්නත් බෑ. රයිට්. 180ට 360 ඒවා sorry 360ට 180 ඒවා 2යි. මේ දෙකේ ඉලක්කමට මේ දෙකේ ඉලක්කම සුළු වෙනවා. මේ 7ට මේ 14ට සුළු වුණාම 2යි. ඒතර ඡාප කොටසේ දිග එනවා සෙන්ටිමීටර් 44ක් කියලා. අපි යන් ඊළඟ ගානට බැලුවම අපිට පේනවා මෙතන අපිට මෙන්න මේ සලකුණේ මොකක්ද කියන්නේ? මෙන්න මේ සලකුණෙන් කියන්නේ අංශක 90ක් කියලානේ. අංශක 90ක් කියලානේ. රයිට්. ඒ කියන්නේ වෘත්තයකින් 4න් එකක්. අපි බලමු 2πr කෙලින්ම 360න් 90 වෙනකොට මම ලියනවා 360න් 90නේ ලියන්න ඕනේ. මම ඒක කෙලින්ම ලියනවා 4න් 1යි කියලා. 4න් 1යි කියලා. එක්ක අපි ඒක ඊළඟ පියවරට ගමුකෝ. 90 360 right 7න් 22යි අරය සෙන්ටිමීටර් 7යි වැඩි කිරීම 360න් 90 right 90 ඒවා දෙකක් කියන්නේ 180යි 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 කියන්නේ 360යි ඒ කියන්නේ මෙතන තියෙන්නේ 90 ඒවා හතරක් මේ හතර මේ හත සුළු වෙනවා මේ දෙකේ ඉලක්කමට මේ දෙකේ ඉලක්කම සුළු වෙනවා 2යි මේ දෙකේ ඉලක්කමට මෙතන සුළු වුණාම අංශ සෙන්ටිමීටර් 11යි ඡාප දෙකේ සෙන්ටිමීටර් 11යි කියලා. මේ ගාන ගත්තම මේ ගානේ තියෙන්නේ ඡාප දෙක හොයන්නමයි. එතකොට අපි ඒකත් හොයමු 2πr 360 මේ අදාළ කෝණය අංශක 120 2යි 7න් 22යි අරය සෙන්ටිමීටර් 21යි මෙන්න 120 මෙන්න 360 120යි 360ට 120 ඒවා 3යි 3 වරක් 1යි 3 වරක් 7යි මේ 7 ඉලක්කම මේ 7 ඉලක්කම සුළු වෙනවා ආයෙත් අපිට උත්තරයක් එනවා 44ක් කියලා ඡාප දෙක රයිට් අපි බෝඩ් එක මකාගෙන ඉතිරි කොටස් වලට යමු හරි 1.1 අභ්‍යාස ඉතිරි ටික මෙන්න මේ රූපේ අපින් අහන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප කොටසේ දිග රයිට් කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප කොටසේ දිග රයිට් ඡාප කොටසේ දිග හොයන්න අපි දන්නවා සූත්‍රයක් මුළු වෘත්තයක පරිමිතිය හොයන්න අපි දන්නවා සූත්‍රයක් තියෙනවා 2πr ඡාප කොටසේ දිග නම් ඉස්සෙල්ලා වගේමයි 360න් මෙතන තියෙන අංශක 36නේ අංශක 36 බලන්න මේ ලස්සනට සුළු වෙන්න දීලා තියෙන 7න් 22යි අරය සෙන්ටිමීටර් 3.5යි අන්න වැඩි සෙන්ටිමීටර් 3.5 කියන්නේ 7 බෙදීම 2 නේද මම වැරදි නෑනේ කරපු වැඩේ සෙන්ටිමීටර් 3.5 අරය වෙනුවට අරය වෙනුවට ආදේශ කරද්දි මම 7 බෙදීම 2 දැම්මා අවුලක් නැහැනේ ඊළඟට 36 බෙදීම 360 1යි 10යි මේ 4 මේ 7 සුළු වෙනවා මේ දෙකට මේ දෙකේ ඉලක්කම සුළු වෙනවා අන්තිමට එනවා සෙන්ටිමීටර් 2.2ක් ඡාප දෙක කියලා බලමු මේ ගානට ගිහිල්ලා මේ ගානේ තේ විදිහමයි 2πr වැඩි කිරීම 360න් 240යි 2යි 7න් 22යි අරය දීලා තිනවා සෙන්ටිමීටර් 35යි ඒකක ආදේශ කරන්න මම මේ බෝඩ් එකේ ඉඩමදී වෙයි කියලා සහ ඉඩ කළමනාකරණය කරගෙන තමයි මම ඒක නොදා ඉන්නේ අවසාන උත්තරයට විතරක් දාලා අංශක 360න් 240 කියලා කියන්නේ මෙතනට 180 sorry
120 මෙතෙන්ට 2යි 360ට 120 3යි. මේ 4ට මේ 35 ඒවා 5යි. ඊට පස්සේ ඊට පස්සේ ගත්තොත් එහෙම අය කොහොමද සුළු කරන්න පුළුවන්? ලේසි ක්‍රමයක්. ලේසි ක්‍රමයක් නෑ වගේ නේ. දෙවරක් 5 10යි. 10 ගුණ කිරීම 22. මෙතන තියෙනවා 2ක්. යට තියෙනවා 3ක්. මේක සුළු කරාම එන්න ඕනි 22 ඒවා දෙකක් කියන්නේ 44යි 44ට 10න් ගුණ කරපුවම 440යි 440 බෙදීම 3 සෙන්ටිමීටර්. ඒ කියන්නේ අපි මේක තියෙනවා. අපි කැල්ලකින් බෙදලා බලමු. පැත්තකින් බෙදන්න පුළුවන්. දැන් මේකෙන් හදමු. බෙදීම සමානයි 146යි 146යි මෙන්න මේක තමයි ඒකේ උත්තරේ වෙන්න ඕනේ සුළු කරාට පස්සේ මම කැල්ලකින් හදුවට උඹලා කැල්ලකින් හදන්න අවසර නැහැ හරි රයිට් මේක බැලුවොත් එහෙම මේක චාප කොටසේ දිග හොයන්න අපිට එතනත් ගන්න පුළුවන් 25r 360න් මොකද කරන්නේ මෙතෙන්ට 60 දාලා හදපු අයත් ඇති. හැබැයි මේ කෝණය තමයි 60යි කියලා දීලා තියෙන්නේ. අපි ගන්න ඕනේ මොකද්ද? මෙන්න මේ චාප දිග. මෙන්න මේ චාප දිග ගද්දී අපි දාන්න ඕනේ මෙන්න මේ කෝණය. මේ කෝණයන්ගේ තමයි අපි ආදේශ මෙතෙන්ට දාන්න ඕන. එතකොට 360න් 60ක් අඩු වුණාම අයි මේ කේන්ද්‍රයේ වටේ මුළු කෝණය 360යි. ඒ 360න් මේ 60 අඩු වුණාම ඊට පස්සේ එන්නේ 360න් 60ක් අඩු කරපුවාම අංශක 300යි. අංශක 300යි. සුළු කරමු 2යි 7න් 22යි අරය සෙන්ටිමීටර් 10.5යි මම ඒක ලියා ගන්නවා 21 බෙදීම 2යි කියලා 21 බෙදීම 2 නේද 10.5 වෙන්නේ ඉතින් මම කරපු වැඩේ වැරද්දක් නෑනේ හරි සුළු කිරීමේ පහසුවටයි මම එහෙම කරේ හරි 360යි මේ බින්දුවට මේ බින්දුව සුළු වෙනවා මේ දෙකේ ඉලක්කම මේ දෙකේ ඉලක්කම සුළු වෙනවා මේ 4 මේ 4 සුළු වෙනවා 3යි 22 ගුණ කිරීම 3 මෙතනත් පුළුවන්නේ 3 වරක් 1යි මෙතන 3 වරක් 12යි මෙතන 4 ඒවා 3යි මෙතන 4 ඒවා සෝරි දෙකේ ඒවා ගමු නේද ඔව් දෙකේ ඒවා ගමු දෙකේ ඒවා 6යි මෙතන දෙකේ ඒවා 15යි මෙතන දෙකේ ඒවා 6යි මෙතන දෙකේ ඒවා 15යි හරිනේ එතකොට එනවා 22 ගුණ කිරීම 22 ගුණ කිරීම මේ 22 ගුණ කිරීම අතන 15 බෙදීම මෙතන 6යි 3 වරක් 5යි 3 වරක් 2යි දෙවරක් 1යි දෙවරක් 11යි 11 වරක් 5 සෙන්ටිමීටර් 55 මෙන්න මේක තමයි එන්න ඕනේ උත්තර ටික ඉතින් එතකින් 1.1 අභ්‍යාසෙත් ඉවර වෙනවා හරි